සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව PM පොඩිමැණිකේ මහත්මයා තිසුරුදාන ගොවි සමිතියෙන් ඉන්නවා. ඊට අමතරව 184 බැලුම්ගල අභිමානී කාන්තා මේ ගොවි සමිතියෙන් උදයන්ගනී මහත්මිය සම්බන්ධ වෙලා ඉන්නවා. කලවිල ප්‍රධාන ජනදීප ගොවි සමිතියෙන් ශාමලි මහත්මිය සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් අපි මේ හදන්න යන්නේ කාබනික පළතුරු දියර පොහොර එකක්. ඒ කියන්නේ ෆෘට් ටොනික් එකක්. එතකොට අපි මේකේ ප්‍රමාණය අරගෙන තියෙනවා. මේ පළතුරු ඔක්කොම අපේ මේක මගේ වත්තේ කෙසෙල් වලින් ගස් ලැබුත් එහෙමයි, වරකත් එහෙමයි, වට්ටක්කත් එහෙමයි. ගෙදර වත්තේවා මේ හකුරුයි සීනි තමයි අපි මිලදී ගන්න සිද්ධ වුණේ. එතකොට බිත්තරයක් අරගෙන තියෙනවා. මේක හදලා තියෙන්නේ. බිත්තර හදලා එතන සීනි හකුරු මෙයා කළා තියෙනවා. දැන් කෙසෙල් තියෙනවා. එතකොට අපි මේවා කිරලා අරන් තියෙනවා. දැන් ග්‍රෑම් 500 ප්‍රමාණයට තමයි අපි මේ දියර පොහොර එක හදාගන්නේ. අපි තියෙනවා කෙසෙල් තියෙනවා. ටිකක් සාමාන්‍යයෙන් අපි භාවිතයට ගන්න බැරි තරමේ කෙසෙල්. ඊට පස්සේ ගස් ලැබු තියෙනවා. ඊට පස්සේ වට්ටක්ක ප්‍රමාණවත් නැති නිසා මම ඒ වෙනුවට පොඩි වැල මදුළු ටිකක් සම්බන්ධ කරගත්තා. එතකොට මේ අපි මේ දියර පොහොර එක භාවිතා කරන්න මොනවටද කියලා දන්නවද ඔයගොල්ලෝ? එතකොට මේවා අපි පාවිච්චි කරන්නේ එළවලු වගාවන් වල ඵල දරන්න. ඒ කියන්නේ ඵල නෙලා ගන්න හොඳ පෝෂ්‍යදායී පොටෑසියම් නයිට්‍රජන් එක තියෙන දියර පොහොර එකක්. මේකෙන් අපි මෑ කරල් බණ්ඩක්ක වැටකොළු වලට දාපුවම මේ වගේ මල් හට ගැනීමේ ප්‍රවණතාවය වැඩි. එතකොට ඒක කාබනිකයි, වස විස නැහැ. ඒක නිසා අපේ ආහාරයට හොඳ පොහොර මේ කුෂි රසායන නැතුව කාබනික දේවල් වලින් අපිට ආදායමක් ගන්න පුළුවන් විදිහට තමයි සකස් කරගන්නේ. මම මේකට මුලින්ම මේ හකුරු සීනි ටිකයි දාගන්නවා. මේක ප්‍රමාණය අපේ 500 ගානේ තියෙන හින්දා කිලෝ 2.5ක ප්‍රමාණයට කිලෝ 2.5ක ප්‍රමාණයක් තියෙන නිසා අපි වතුර ලීටර් 2.5ක් නේ. ලීටර් 2.5ක් අපි මේකට දා ගන්නවා. මේකේ බෝතලේ ලීටරයයි අරක ලීටරයයි. ඔව් ලීටරයක්. ඉතින් අපිට ලීටර එතකොට ලීටර් 2.5ක් තියෙනවා. අපි ලීටර් වතුර ඒ කියන්නේ පළතුරු ප්‍රමාණයට සරිලන විදිහට අපි ජලය දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳට දිය කරගන්නවා. මේකට හකුරු සහ දුඹුරු සීනි තමයි පාවිච්චි කරන්නේ. ඒක නිසා මම සක්කර අරගෙන කුඩු කරගෙන අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේක හොඳට දිය කරගත්තට පස්සේ අපි මේකට වට්ටක්ක ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි ගස් ලැබු එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි කෙසෙල් ටික එකතු කර ගන්නවා. මේවා පොටෑසියම් නයිට්‍රජන් ප්‍රමාණය වැඩි නිසා තමයි අපි මේවා කරන්නේ. ඊට අමතරව අපි මේ වැල මදුළු ටික දා ගන්නවා. අපිට මේකට අපි බිත්තරයක් එකතු කර ගන්නවා. බිත්තර නැතත් කමක් නැහැ. උනට අපි මේකට බිත්තරයක් ගන්නවා. හම්බලා නැහැ නේද නැන්දා? මේ කට දෙමු. කට දාන්න තියෙනවා. කට දාන්න බෑ. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කර ගන්නවා. අපි මේක කොහොමදත් මේ දියර පොහොර එකක් හදද්දී හොඳට මතක තියාගන්න ඕනේ මේක විනිවිද පේන්නේ නැති වෙන්න අඳුරු භාජනයක් ඕනේ. අපි මේක දින ගණනාවක් වහලා තියෙනවා. මේක මේ පොහොර එක හැදෙන්න මේකෙන් මේ ගෑස් එකක් වගේ දින ගණනාවක් කිව්වට බෑ. දින කීයද? දින 40 සාමාන්‍යයෙන් දින 21ක් දවස් 21ක් අපි මේක වහලා තියෙනවා අඳුරු ස්ථානයක ආලෝකය ලැබෙන්නේ නැති තැනක තියන්න ඕනේ මේක. බය වෙන්න එපා මේකට පණුව එන්නේ නැහැ, ගඳ ගහන්නේ නැහැ. මේක හදාගත්තට පස්සේ මේක දිය වුණාට පස්සේ මේක ලස්සනට ගෑස් එක වගේ ඔබට ආපුවම අපි මේක හොඳට රෙදි කැඩකින් පෙරා ගන්න ඕනේ. පෙරාගෙන අපි මේක බෝතලයකට දාලා ඊට පස්සේ මේක හැබැයි දාද්දිත් අපි මේක මේ විදිහටම පාවිච්චි කරන්නේ නැහැ. කියන්න බලන්න මේක ඇයි මේක පිටචර මෙහෙම පාවිච්චි කරන්නේ මේක විතරක් අපි හින්නේ සාන්ද්‍රණය වැඩි. ඒක නිසා අපි 1:7 අනුපාතයට තමයි මේක දාන්නේ. අපි මේක ලීටර එකක් ගත්තොත් තව ලීටර 7ක් වතුර දාලා ඊට පස්සේ අපිට මේක අපේ ඔය තෙල් ටැංකියකින් හරි සාමාන්‍ය තෙල් කියන්නේ මේ ඉහින යන්ත්‍රයක් මොකක් හරි භාවිතා කරලා මල් වල ගස් වලට නෑ කරාල් වලට බණ්ඩක්ක වලට අපිට මේක ඉහින්න පුළුවන්.
එතකොට මේ වගේ පළ හට ගැනීම වැඩි වෙනවා. මල් හට ගන්නවා. ඒක නිසා මේක ඊටාම සාර්ථක දියර පොහොරෙක්. දැන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ඔයගොල්ලන්ට දැනගන්න? සමිතිවල සමාජික මහත්මීන්ට අහන්න දෙයක් තියෙනවා. දැන් මේක අපි අරින්නේ නැහැ අය. දවස් 21ක් යනකම් මේක අඳුරු ස්ථානයක තියලා තියන්න ඕනේ. ඊට පස්සේ අපි මේක වහලා හොඳට මේ පූදිය මෙහෙ වහලා මේක එනවා උඩට පිම්බිලා වගේ අර අරක්කු හදන්නේ. ඒ වගේ එකක් තමයි. ඒ වගේ අරක්කු නෙමෙයි හැබැයි මේ ඒ වගේ එකක්. ඊට පස්සේ අපි දවස් 21ක් ඈරලා බලපුවම මේක ලස්සනට මෙහෙම එනවා. ඊට පස්සේ ආපුවම අපි මේක රෙදි කෑල්ලකින් තමයි පෙරා ගන්න ඕනේ. ඇයි රෙදි කෑල්ලකින් පෙරන්නේ? හිද්දී බැරි නිසා. සමහර අය ඉතින් හින්න බෑ නම් අත්තක් අරන් අර වතුර හොමත් අපි හින වෙලාවල් තමත් තියලා තියෙනවා හැම. ඊට පස්සේ මේක අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් හැමෝම සහභාගී වුණාට බොහොම ස්තුතියි. මම ස්තුතිවන්ත වෙනවා කාර්යබහුල වෙලා වුණත් මෙම රසායන පොහොර මොකද කාබනික පොහොර හදාගන්න මත් එක්ක සම්බන්ධ වෙන හැමෝටම එහෙනම් සුබ දවසක්.